කොනිචවා සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ගේ මගේ channel එකට. මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ JLPT N3 grammar lesson වල lesson number 18 18 වෙනි පාඩම් මාලාව. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි තොකු. තොකු කියන එක. ඉතින් ඒකේ තේරුම විදිහට අපි ගත්තොත් යම් කිසි දෙයක් සූදානම් කිරීමක්. එහෙම නැත්නම් එහෙමම තියන්න වගේ අදහසක්. එහෙම නැත්නම් කරලා තියනවා. තියෙනවා නෙමෙයි තියනවා වගේ අදහසක් නේ. ඉතින් අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලුවොත් අපි තේ ෆෝම් එක නේ තේකේ එකත් එක්කලා නනි නනි තේ ඔක්කු. ඒ කියන්නේ නනි නනි තේ ඔකිමස් කියන ෆෝමල් ෆෝම් එකම අපි කැෂුවල් ෆෝම් එකක් විදිහට තමයි මෙන්න මේ නනි නනි තොකු කියන එක භාවිතා කරන්නේ. එතකොට මෙන්න මේ තේ ෆෝම් වල තේ එහෙම නැත්නම් දේ කියන එක ඉවත් වෙලා මේ ඔකු වෙනුවට තොකු කියන වචනේ එහෙම නැත්නම් දේ නම් දොකු කියන වචනය අපි යොදා ගන්නවා. මේක ගොඩක් වෙලාවට කැෂුවල් කවිවලදී ගොඩක් භාවිතා කරනවා. ඒ වගේම verb plus තොකනයි නයි ෆෝම් නේ. verb plus තොයිතා past tense නේද? ඒ වගේම verb plus තොයිතේ කියන්නේ තේ ෆෝම් විදිහට මේ අවසානයේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ තොකු නයි නයි තොකු එහෙම නැත්නම් දොකු කියන එක යොදාගෙන කොහොමද වාක්‍යයක් හැදෙන්නේ කියලා උදාහරණ වලින් කතා කරලා බලමු. ඉතින් බලන්න පළවෙනි එක 明日までにやっとくよ。明日までにやっとくよ. බලන්න 明日හෙට මදේ වෙනකොට යත්තොකු යෝ. ඒ කියන්නේ යත්තේ ඔකු කියන එක යත්තොකු කියලා අපි ෂෝට් කරලා මේ විදිහට පාවිච්චි කරනවානේ. යත්තේ ඔකිමස් කියන එකනේ යත්තොකු යෝ. මේ කයිව පැටන්නේ. එතකොට බලන්න දෙවෙනි එක パソコン充電しとくね. パソコンනේ පසුකොන් කියන්නේ පර්සනල් කම්පියුටර් එක නේද? ජූදෙන් කියන්නේ අපි charge කරනවා නේ. charge කරනවා කියන එක. shitokuනේ shitokune ඒ කියන්නේ shite okune shite okimasu ne කියන එක shitokune කියන මේ casual form එකට භාවිතා කරනවා. බලන්න තුන්වෙනි එක sensei ni ittokanakute ii no? sensei ni ittokanakute ii no? බලන්න sensei කියන ගුරුවරයාට ඉත්තොකනකුතේ ඒ කියන්නේ ඉවනකුතේ කියන එක නේ. ඉවනකුතේ කියන එක නේ. ඉත්තේ ඔකනකුතේ එහෙම නැත්තම් අන්නේ ඒකම අපි ෂෝට් කරලා ඉත්තොකනකුතේ කියලා අරන් තියනවා. කිව්වේ නැති වුණාට කමක් නැද්ද? ඊනෝ. එතකොට ඊළඟ කෙනා කියනවා වසුරෙතා අතොදේ ඉත්තොකු නේ. වසුරෙතා අමතකුණා අතොදේ පස්සේ ඉත්තොකු ඉත්තේ ඔකිමස් කියන එක නේ. ඉත්තොකු කියලා කියනවානේ. කියලා කියනවා කියන එක නේ. අන්න ඒ වගේ මෙන්න මේ නනි නනි තොකු එහෙම නැත්නම් නනි නනි දොකු කියන රටාව භාවිත කරලා අපිට වාක්‍ය කයිවවලදී අපිට මේ යොදා ගන්න පුළුවන්. අපි තව උදාහරණ දෙකක් විතර අරගෙන පැහැදිලි කරලා බලමු. හරි. බලන්න තුන්වෙනි වාක්‍යය 本机の上に置いといたよ. 本机の上に置いといたよ. බලන්න හොන් පොත机කියලා කියන අපි ටේබල් එක නේ මේසේ. no උවෙනි උඩින් ඔයිතොයිතයෝ. ඒ කියන්නේ ඔයිතේ ඔකිමාස්තා කියන එක නේ. ඔයිතොයිතා නේ. තොයිතා නේ past tense විදිහට උනත් අපිට භාවිත කරන්න පුළුවන්. ඉතින් බලන්න හතරවෙනි එක 私も行くからちょっと待っといて. නේ. 私も行くからඒ කියන්නේ මමත් යන නිසා චොට්ටෝ පොඩ්ඩක් මත්තොයිතේ ඉන්න. ඒ කියන්නේ මත්තේ කුදසයි එහෙම නැත්නම් නේ මත්තේ ඔයිතේ කුදසයි කියන එක නේ. ඒකම අපිට මේ කයවලදී මත්තොයිතේ ඒ විදිහට භාවිත කරන්න පුළුවන් තේ ෆෝම් විදිහට නේ. ඉතින් ඒ විදිහට අපිට නනි නනි තොකු එහෙම නැත්නම් දොකු කියන එක මේ ආකාර වලට කයවලදී භාවිත කරන්න පුළුවන්. හැබැයි casual නිසානේ. ඉතින් මම හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දිගටම JLPT N3 ලෙසන් එකත් වැඳී සිටින්න. එහෙමනම් ඊළඟ ජපනීස් ලෙසන් එකකින් එනකම් ගිහින් එන්න. මිට කුලේතේ අරිගතෝ.